ආයුබෝවන් ඔබ සැමට. ගෝඨාභය රාජපක්ෂට රටින් පිටවීම වැළැක්වීමට දෙන ලද නියෝගයක් සමග තමයි මේ ඔක්කොම දැන් රටේ ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. බොහෝ අය එළියට ඇවිල්ලා කතා කරන ප්‍රසිද්ධියේම ඊට එරෙහිව. ඒ අතර එක්කෙනෙක් තමයි අලි සබ්රි. ඔබට මතක ඇති අලි සබ්රිගේ හැසිරීම දැන් ඒ වගේ මේ අවස්ථාවේදී. දැන් කියන ෆෙඩරල් FBI එකෙන් මේ ගැන ඉන්වෙස්ටිගේෂන් එකක් කළා. ඒකින්ද මේ ගැන තව කටයුතු කරන්න අවශ්‍ය නැහැ. ඒ කතාවම රනිල් වික්‍රමසිංහ කියනවා. අද ඔබට කතා කරන්න අදහස් කළේ දැන් කටුව දැන් අනිත් පැත්තට කැරකෙන්නේ. ඒ ගැන රටේ ජනතාව දැනගන්න ඕන. ඒ වගේම අනිත් නීති වෘත්තියේ ඉන්න අනිත් අය දැනගන්න ඕනි වරදෙහි යෙදුනොත් ඒකට අනිවාර්යයෙන්ම පෙනල්ටි එකක් තියෙනවා. මෙතනදී වරදෙහි යෙදීම කියන එකෙන් අදහස් කරන්නේ අලි සබ්රි අවස්ථාවේදී ක්‍රියා කරපු ආකාරය විශේෂ නීතිඥයෙක් හැටියට ඔහුට තියෙන බරපතල වගකීමක් වෘත්තීය ආචාර ධර්ම ගරු කිරීමට. ඔහු ඒක කළාද? ඔහු රටේ ජනතාව වංචා කළාද? අමරිකන් රජය වංචා කළාද? ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා ඉදිරිපත් කළා US පාස්පෝර්ට් එකක් කැන්සල්ඩ් කියලා ස්ටැම්ප් එකක් දාලා. ඒක වංචාවක්ද? ඒක ගෝඨාභයගේ පාස්පෝර්ට් එකද? ගෝඨාභයගේ පුරවැසිභාවය අත්හැරිය කියලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී බොහොම ගැඹීරව කිව්වා. ඒක සම්පූර්ණ සාවද්ද ප්‍රකාශයක්ද? ගෝඨාභය තමන්ගේ පුරවැසිභාවයේ US සිටිසන්ෂිප් එක අයින් කළේ ඡන්දෙනුත් සැලකිය යුතු කාලයකින් පස්සේද? අලි සබ්රි මහින්ද දේශප්‍රියට ඉදිරිපත් කරපු දිවුරුම් පැසම බරපතල වංචාවක්ද? මේ ටික තමයි අද කතාව. මේකෙන් ඔහුට රටේ නීතියක් තියෙනවා. ඒ අනුව ඔහුට ඉදිරියේදී තමන්ගේ වෘත්තීය ඒ කියන්නේ ප්‍රැක්ටිසින් සර්ටිෆිකේට් එක පවා තහනම් වෙයිද? ඒ වගේම ෆෙඩරල් ලෝ එක US අවුරුදු 20ක හිරදඬුවම් ලැබෙන වරදක් ඔහු කළේ. ඔහු වරදක් කළා නම් ඔහුට ඒකත් ඔහුගේ ගෙල මත ඒකත් ඒ තොණ්ඩුව වැටෙයිද? හරි. දැන් අපි කතා කරමු. දැන් potential falsification of federal documents ඒක charge එක. ඇයි? බොරු ડોකියුමන්ට් එකක්, බොරු පාස්පෝර්ට් එකක්, ගෝඨාභයගේ නොවන පාස්පෝර්ට් එකක්. ඒක පෙන්වුවේ නැහැ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ මේ ගෝඨාභයගේ පාස්පෝර්ට් එක කියලා මතක තියාගන්න. කිසිම අවස්ථාවක මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සමාජික රත්නජීවන් හූල් මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ දියුරුම් පෙසමක් ඉදිරිපත් කළා. මොකද ගෝඨාභයගේ ජනාධිපති නාම යෝජනා දීම සම්පූර්ණයෙන්ම වංචාවක්. ඒක මම ඔබට සැක හැර කියනවා. ඒක ප්‍රධාන චූදිතයා මහින්ද දේශප්‍රිය. ඒ අවස්ථාවේදී දේශප්‍රිය දියුරුම් පෙසමක් ඉදිරිපත් කළා. ඊට ඒ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් රත්නජීවන් හූල් මහත්මයා දියුරුම් පෙසමක් ඉදිරිපත් කළා. ඔහු පැහැදිලිව කිව්වා කිසිම අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ පුරවැසිභාවය අත්හැරීමේ සහතික ඉදිරිපත් කළේ නැහැ. සර්ටිෆිකේට් ඔෆ් රිනන්සියේෂන් ඉදිරිපත් කළේ නැහැ. ඒක කළේ නාගානන්ද පමණයි කියන එක රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමේ සමාජිකයා ශ්‍රේෂ්ඨාධිකරණයේ දියුරුම් පෙසමේ කිව්වා. එහෙමනම් ඔහු ඉදිරිපත් කරපු දියුරුම් පෙසම මොකද්ද? ඒ දියුරුම් පෙසම ඊට වැඩිය වංචාවක්. ඒකයි මම කිව්වේ ඔහුට ලංකාවේ නීති වෘත්තියේ යෙදීමේ අයිතියත් අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඇයි? ඒ දියුරුම් පෙසම අලි සබ්රිගේ පේජ් එකේ දැන් මේ සෝෂල් මීඩියා එකේ ගෝඨාභයගේ අසන නැතුව අලි සබ්රි පබ්ලිෂ් කළා. එතකොට ගණ්ඩොත් ඕන අය ඒක ගත්ත මේ නාගානන්ද ඇතුළුව. හැබැයි ඒක අලි සබ්රි රියලයිස් කරනකොට පස්සේ තමයි ඔහුට තේරුනේ ගෝඨාභයගේ අසන නෑ නේද මේකේ කියලා. ඒ අවස්ථාවේදී මොනවද ඔහු කළේ? වහාම අරක ගෙනහිල්ලා ඒ නීතිඥයාගේ අසන තියෙන ડોකියුමන්ට් එක ගෙල්ලා ගත්තා ගෝඨාභය අසන. හැබැයි නීතිඥයා අසන කළේ මා ඉදිරියේදී මේ දියුරුම් පෙසම කොළඹදී අසන කරන ලදී. එතකොට ඒක බරපතල වංචාවක්. මේවා පේලියට එකින් එක දැන් ඉදිරියට එනවා. ඒ කියන්නේ දැන් හිතන්න එපා මේක ලේසි පහසු වැඩක් කියලා. කාට කොච්චර උත්සාහ කළත් මේ වැරදි වහන්න ඒක නම් ලේසි වෙන්නේ නැහැ.
ඒක වහන්න උත්සාහ කරන සියලු දෙනාටම දැනගන්නයි කියන්නේ රටේ හැම පුරවැසියටම තියෙන වගකීමක් නීති ආධිපත්‍ය ගරු කිරීමට ඒක මම වගකීමෙන් කියන ඔබට මෙතනදී මේ සිද්ධියේදී අලි සබ්රි සම්පූර්ණයෙන්ම පැහැරෑලේ. ඔහු ඉදිරිපත් කරපු දියුරුම් පැසමත් වංචාවක්. ඔහු දැන් මෙතන තියෙන අර කැන්සල්ඩ් කියලා ඉදිරිපත් කරපු પાස්පෝර්ට් එක කාගේද? ඒක පෙන්වනද ගෝඨාභයගේ પાස්පෝර්ට් එක කියලා. මම ඔබට කිව්වා ෆෙඩරල් රෙජිස්ටර් එකේ තියෙනවා. US ෆෙඩරල් රෙජිස්ටර් එකේ තියෙනවා. එයාගේ පුරවැසිභාවය රටින් ඔහුගේ ඉවත් වෙන්නේ කියන්නේ ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරන්න ජනාධිපති මැතිවරණයෙන් සැලකිය යුතු කාලයකට පස්සේ ඒකත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරලා තියෙනවා. ඒ නඩුවත් ඒකත් කියන්න ඕනේ ඔබට. ඒ නඩුවත් ඔබ දන්නවා ඒ අවස්ථාවේදී ජයන්ත ජයසූරිය ඒක නඩුවත් වැව්වා. ඔබට මතක ඇති මහින්ද දේශප්‍රිය කියනවා මම හිරේ දැම්මොත් මම හිරේ යනවා කාගෙන්වත් සමාව ගන්න දෙන්නේ නැහැ කියලා. යන්නේ නැහැ කියලා. නමුත් ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා රටේ පුරවැසියෙකුට රටේ අධිකරණයේ නඩුව පවරනකොට to present your case before a competent court. නිසි අධිකරණයක් ස්වාධීන අධිකරණයක් හමුවේ නඩුව ඉදිරිපත් කිරීමට මහින්ද දේශප්‍රියගේ නඩුව ඉදිරිපත් කරන්න උවමනාවෙන්ම ජයන්ත ජයසූරිය දැම්මේ තුරේ රාජා විනිශ්චයකාරවරයාට ඒ වගේම සමයවර්ධන විනිශ්චයකාරවරයාට මම මේ අවස්ථාවේදී පැහැදිලිව කිව්වා තුරේ රාජා විනිශ්චයකාරවරයාට no you can't take up this matter, you are already charged for judicial corruption. තමන් මේ අවස්ථාව වෙනකොට තමන්ට එරෙහිව අධිකරණයට තමන් ඔබ දන්නවා මේ රටේ නීතිය දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ දූෂණ අපරාධ වරද කියන එකට විනිශ්චයකාරවරයෙක් රාජ්‍ය සේවකයෙක්. ඒකින්ද එවැනි චූදිතයෙකුට චෝදනා ලැබපු කෙනෙකුට ඉදිරියේ ඒ නඩුව ඉදිරිපත් කරන්න කොහෙත්ම බෑ. ඒක ඔහුත් දන්නවා හද සාක්ෂියට එකඟව මේ නඩුව මට අහන්න බෑ මට දැනට දූෂණ අපරාධ මත චෝදනා කරපු චූදිතයෙක් කියන එක. ඔහු ඒ අවස්ථාවේදී මේක ඉතින් වැදගත් දැනගන්න නීති ආධිපත්‍ය බිඳවටම රටක වෙන දේ. ඔහු කියන මොනවද කියන්නේ? තුරේ රාජකන if you fail to present this case your case will be dismissed. එයා දැන් මෙම නඩුව මොනවා කරන්නද? නිෂ්ප්‍රභා කරන්න. ඒක මම ප්‍රතික්ෂේප කරපුවාම සමයවර්ධන විනිශ්චයකාරවරයා දැන් කොහොමද දැන් නඩුව ඉදිරිපත් කළත් ඩිස්මිස් කරනවා ඉදිරිපත් නොකළත් ඩිස්මිස් කරනවා. ඒක තමයි දැන් ජයන්ත ජයසූරියගේ ගේම් එක උනේ. ඔහුගේ දන්නවා සිටි Mr. Kodutok, why not you consider withdraw this application and make an application thereafter, furnish an affidavit and ask the CJ to appoint different bench and you can present the case. කළා. නඩුවේ ඒ අවස්ථාවේදී తాවකාලිකව withdraw කරගත්තා. මම ප්‍රතික්ෂේප කළා. මේක තමයි ලංකාවේ අධිකරණයේ තත්ත්වය. තුරේ රාජ හමුවේ නඩුව ඉදිරිපත් කිරීම පස්සේ ජයසූරියට ඒක ප්‍රසන්න කළා. ආපහු නඩුව අහන්න අද්ද වෙනකන් ගත්තේ නැහැ නඩුව. ලංකාවේ තත්ත්වය ඔන්නෝක තමයි. ඒතර මේ නඩුව ගත්තා නම් අලි සබ්රිගේ මගඩියත් දේශප්‍රියගේ මගඩියත් ඒ වගේම ව්‍යාජ දියුරු පෙසමක් ඉදිරිපත් කරමින් නුසුදුසු පුද්ගලයෙක් හැටියට 91 1D Roman 13 කියන්නේ ද්විත්ව පුරවැසිභාවය. කොහෙත්ම නුසුදුසු පුද්ගලයෙකුට මේ අවස්ථාව ලබා දුන්නේ අලි සබ්රි ඔහුට සම්පූර්ණයෙන්ම වගකීම පැවරෙනවා. ඒක තමයි ජයන්ත ජයසූරිය ඒ නඩුව ගෙනියන්න දුන්නේ නැත්තේ. ඒක නිසා මම ඔබට කිව්වේ මේ අවස්ථාවේදී තියෙන තොරතුරු ප්‍රකාරව ඔහුට එරෙහිව දැන් මේ රජයත් මම දන්නවා ඒකට දැන් තොරතුරු අනුව ඔහුට විරුද්ධව වෙනම දැන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. කවුද චූදිතයා අලි සබ්රි. ඇයි ෆෙඩරල් ලෝ එක වයලේට් කළා. මොකද US ෆෙඩරල් ලෝ එක අනුව මේ කරපු වරදට දණ්ඩනය අවුරුදු 20ක්. අවුරුදු 20ක්. ඒකන අලි සබ්රි රටම රැවට්ටුවත්. ඒකයි මම සැකයෙන් තොරව ඔබට කියනවා රටම රැවට්ටුවා. නුසුදුසු පුද්ගලයෙකුට සුදුසුකම් නැති පුද්ගලයෙකුට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීමට අවසර දීලා රට අනාථ කළා. හැබැයි මම මේ දේ කියලා ඔබට අවධාරණය කරන එක දෙයක් ඒකට ප්‍රතිඵල වලට උඩ මුහුණ දෙන්න වෙයි. මොකද ඊයේ මේක ලන්ඩන් වල ඊයේ ડોකියුමන්ට් එකක් පබ්ලිෂ් කළා. ඊට පස්සේ ඊට ඉස්සර දවස් දෙකකට ඉස්සලා පබ්ලිෂ් කළා. මොකද්ද මේ වංචාව සම්බන්ධව. ඒ ડોකියුමන්ට් එක මම ඔබට දාන්නම් බලන්න. ඔබට තේරෙයි මේ රට කොහෙද මේ මිනිස්සු අරගෙන යන්නේ කියලා. කරුණා කළා මේකෙන් තේරුම් ගන්න එක දෙයක්. කවුරු කෙසේ හැදුරුණා
තමන්ට උවමනා වෙලාවේ තියෙන රාජ්‍යයෙන් තමන්ව ආරක්ෂා කළත් තමන්ට වරදට දණ්ඩනයට මුහුණ දෙන්න වෙනවාමයි. මම ඒ ડોකියුමන්ට් දෙක දානවා ඔහු සම්බන්ධයෙන්. ඒකෙදි පැහැදිලිවම ප්‍රොෆෙසර් පූල්ගේ ස්ටේට්මන්ට් එක තියෙනවා. ඔහුගේ දියුරුම් පෙත්සම තියෙනවා. ඒ වගේම නඩු වාර්තාව තියෙනවා. අලි සබ්රිගේ දියුරුම් පෙත්සම් තියෙනවා. අපි බලමු දැන් ගෝඨාභය කෙනෙක් නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයක් නැහැ. පොහොට්ටුවක් නැහැ. දැන් ඇවිල්ලා ඕන් නීති ආධිපත්‍යෙට මුහුණ දෙන්න ඕන. අලි සබ්රි දැනගන්න ඕන මම දැක්කම අයියේ දාපු එකට එක්කෙනෙක් කියලා දෙන්න no he had done nothing wrong, what he has produced is correct කියලා ඔන්නෝම කට උතරයක් දීලා තිබුණා සෝෂල් මීඩියා එකේ. මේ අලි සබ්රිගේ ප්‍රශ්නේ කතා කරපුවාම පස්සේ ඒ දාපු පෝස්ට් එකක් නැහැ, ඒ ප්‍රශ්නෙට උත්තරේ දීපු එකක් නැහැ. ඒක තමයි ලංකාවේ තත්ත්වය. අවදීන් ඉන්න මේ අවස්ථාවේදී වේගෙන් දැන් මේ ඔක්කොම පෙරලෙමින් පවතිනවා. මේකේ ප්‍රතිඵල ෆෙඩරල් ලෝ එකේ යටතේ ලංකාවේ නීති යටතේ බොහෝ විට නීති ආධිපත්‍ය ඍජුව බල ගැන්වුවොත් අලි සබ්රිට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා.